ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. මම අද ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එක විදියට මම අද කියන වීඩියෝ මොකක්ද කියලා. මේ දවස්වල ගොඩක් ඔය Google account උස්සනවා, Google account නැති වෙනවා, channel නැති වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්නේ Google account එක උස්සව කියන්නේ අපේ Facebook account එක, YouTube channel එක ඔක්කොම නැති වෙනවා. මම අද කියලා දෙන්නන්නේ අපේ channel එක Gmail එක තිබ්බත් කාටවත් උස්සන්න බැරි වෙන විදියට හොඳ security එකක් add කරගන්න විදියයි. මේක ඔයගොල්ලෝ ස්කිප් නොකර බලන්න ඔයගොල්ලෝ හොඳට තේරෙයි. ඔයගොල්ලෝ ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට තියෙන like button press කරලා වීඩියෝ like එකක් දාන්න මතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු. අපි පළවෙනියට ෆෝන් එකේ Gmail එක open කරගන්නවා. අපි මෙන්න මේ විදිහට Gmail එකට ගිහිල්ලා අපේ Google account එකේ අකුරු මෙන්න මේ දකුණු අයිනේ උඩ තියෙනවා. ඒක උඩ ටච් කරගන්නවා. එතෙන්ට ගිහම අපේ Google account එක පෙන්වනවා මෙතනින්. අපි එතෙන් manage your Google account කියන එක උඩ ටච් කරගන්නවා. manage your Google account කියලා එක ටච් කරගත්තාම මේ වගේ setting එක කරනවා අපේ Google account එකේ setting එකට. එතන පොඩ්ඩක් එහාට පොඩ්ඩක් ටච් කරලා security කියලා option එකක් තියෙනවා. මේ security කියන option එක උඩ ටච් කරගන්නවා. එතනින් පල්ලෙහාට ගිහම තියෙනවා two step verification කියලා. අපිට මේ two step verification එක on කරන එක ගොඩාක් වැදගත් වෙනවා. අපි ෆෝන් එකේ Gmail එකයි password එකයි කාටද දුන්නත් අපිට කවුරුත් උස්සවුවත් මේ විදිහට මේක on කරලා තියෙද්දි අපේ Google account එක උස්සන්න බෑ. අපි ෆෝන් එකේ කෝඩ් එකක් එල්ලන ඒක දුන්නාම විතරයි කාට හරි අපේ Google account එක ගන්න පුළුවන්. මම දැන් මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් two step verification එක on කරන විදිය. අපි මේ two step verification එක කියනකොට start කරගන්නවා. මේක මේ වගේ පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ අපේ ෆෝන් එකේ lock එක දීලා අපිට ඉස්සරහට යන්න එනවා. මේ වගේ අපේ ෆෝන් එකේ password එක දීලා ඉස්සරහට ගිහම turn on two step verification කියලා නිල් පාටින් පෙන්වනවා. ඉන්නේ ඒක උඩ ටච් කරගන්නවා. ඒක උඩ ටච් කරගත්තාම අපිට ෆෝන් නම්බර් එක ගහන්න දෙනවා. ඒ ෆෝන් නම්බර් එක ගහන්න උඩ අපේ රට තෝරන්න දෙනවා. කන්ට්‍රි එක තෝරන්න දෙද්දි ශ්‍රී ලංකාව 94 කියන එක තෝරගන්න වෙනවා. පල්ලෙහාට ගිහම තියෙනවා 94 ශ්‍රී ලංකාව කියලා. ශ්‍රී ලංකා 94 කියලා තියෙනවා. දැන් අපි මෙතනින් අපේ බිංදුව ටයිප් කරන්න නැතුව අපේ නම්බර් එක ටච් කර නම්බර් එක ටයිප් කරගන්න මෙතනින්. මම මේ විදිහට මගේ නම්බර් එක ටච් කරගත්තා. next කියන එක දුන්නා. දැන් අපේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. අපේ ෆෝන් එකට එන කෝඩ් එක මෙතනින් ටයිප් කරගන්න තියෙන්නේ. මේ ෆෝන් එකට මෙන්න මේ වගේ කෝඩ් එකක් ආවා Google කියන එකෙන්. මම මේ කෝඩ් එක දීලා මේ verify කියන එක ටච් කරගන්නවා. ඔන්න අපේ two step on කියලා ආවා. දැන් මෙතනින් ෆෝන් නම්බර් එක අපේ දීපු ෆෝන් නම්බර් එක ගන්න එතනින් මෙතන done කියන එක ටච් කරගන්නවා. දැන් අපේ ෆෝන් නම්බර් එක ටච් කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට කිසිම අවුලක් නැහැ. දැන් ඒ කියන්නේ කාගේ හරි අපේ ෆෝන් එකේ මේ Google account එක Gmail එක තිබ්බත් ඒගොල්ලන්ට ෆෝන් නම්බර් එක දීලා අපි ෆෝන් නම්බර් ඇඩ් කරලා තියෙන හින්දා ඒගොල්ලන්ට පාස්වර්ඩ් එක නැතුව ගන්න බෑ. ඒ කියන්නේ ෆෝන් නම්බර් එක ඕනේ අපේ අනිවාර්යයෙන්. අපේ ෆෝන් නම්බර් එකක් දීලා තියෙන හින්දා මේ account එක ආයෙ උස්සන්න බෑ කාටවත්. දැන් මම මෙතනින් බැක් වෙලා ඕගොල්ලන්ට මම ඊළඟට කියලා දෙන්නම් අපේ මේ account එක මොන ෆෝන් වලද තියෙන්නේ. ඒ ෆෝන් වලින් තියෙනවා නම් ඒ ෆෝන් වලින් අයින් කරගන්නේ කොහොමද කියලා. මේ ෆෝන් එක පල්ලෙහාට ගිහපුවම තියෙනවා manage all device කියලා. ඒ කියන්නේ දැන් මේ account එක කාගේ හරි ෆෝන් දෙක තුනක හරි තියෙනවා නම් කාගේ හරි යාළුවන්ගේ හරි ෆෝන් වල තියෙනවා නම් මම කියලා දෙන්නම් කොහොමද මේ ෆෝන් වලින් ගන්න කියලා. මෙන්න මේ all device කියන එකට ගිහපුවම මෙන්න මේ මගේ ෆෝන් එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ account එක කාගේවත් ෆෝන් එක නැහැ. විදින Vivo Y02 කියන ෆෝන් එක විතරයි තියෙන්නේ. එතනින් පෙන්නන මේක. දැන් කාගේ හරි ෆෝන් එක තියෙනවා නම් මෙතනින් අපිට අයින් කරගන්න පුළුවන්. මගේ මේ account එක කාගේවත් ෆෝන් එක නැහැ. හින්දා මෙතනින් මගේ ෆෝන් එකේ නම විතරයි පෙන්නන්නේ. කාගේ හරි ෆෝන් එක මගේ account එක තියෙනවා නම් මෙතනින් ඒ ෆෝන් එකේ වර්ගය වෙන්නවා. ඒක උඩ ටච් කරලා එතනින් sing out කියලා එකක් තියෙනවා. ඒ sing out කියන එක උඩ ටච් කරලා ඒ ෆෝන් එකෙන් මේ account එක අයින් කරන්න පුළුවන්. ඒක ගොඩක් ආරක්ෂිතයි. අපේ account එක කාගේ ළඟවත් නැහැ. මගේ account එක නෑ ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක්. ඒ හින්දා ඔයගොල්ලෝ මේ විදිහට කරන්න. අපිට මේ two step verification එක දැන් ඔක්කොම දාලා තියෙන්නේ ෆෝන් නම්බර් එකත් ඇඩ් කරලා තියෙන්නේ.
දැන් අපේ කවුන්ට කිසි අවුලන්න කාටවත් උත්සන්ඩ බෑ පාස් ජීමල් තිබ පස තිබ සඩ අප ෝන් නම්බ දත් කර තියන්නේ ටිපිකේෂන තුන් කර තියන්නේ මහිතන ඔකොලොන්ට මගේ මේ අදගෙන විඩික තේරෙන්න කියලා ඔකොලොන් ගොඩක් ඇ කියල හිතනවා විඩිය ගොඩක් වැදගත්තුන විඩියෝ ලයි කරන්න මතක රන්න බා මේ වගේ වැදගත්වන විඩියෝ මගේ චැනලගෙන් දිකරම දෙනවා එනිසා චැනලක් සස්ක්‍රයිබ් කරලා දිකරම තුලයින්න වීඩියෝකට ලයික අදන්න ඔකොල මේ විඩියක හරිකරගත්තන වීඩියෝට කමෙන්ට අදන්න වීඩියෝ සයා කරන්න යාලු අතර යාලුන්ට ගොඩක් වැදගත්තේ මේ වගේ වීඩියෝ එකකින් ආය තමෙන ගමන් අදට කියෙන්න්න ඔගොලොන්න සුබ දවසා